සුබ දවසක්. කොහොමද ඉතින් යාළුවනේ? ගොඩක් දවසකින් මාස දෙකකින් විතර වගේ මං හිතන්නේ මට වීඩියෝ එකක් කරන්නවත් වීඩියෝ එකක් දාන්නවත් පැකේජ් එකක්වත් දාන්නවත් අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද මම පොඩ්ඩක් අසනීප වෙලා මාස දෙකක් විතර වගේ හිටියා. මට ආතරයිටිස් හැදිලා ඇවිදින්න ටිකක් අමාරු වෙලා. ඒ නිසා මට මේ වීඩියෝ එකක් කරන්න උනේ නැහැ ඇත්තටම. ඒකෙන් මගේ මල් ටික ඔක්කොම මැරිලා සවුත්තු වෙලා ගියා. මට ඇවිදින්න බැරි වුණා එකපාරට. ඉතින් මේ ගෙදර ඉඳගෙන ඔය පොඩි පැල ටිකක් හදා වගේ හිටියේ එකතැනට වෙලා වාඩි වෙලා ඉඳන්. එහෙම හදපුව ටිකක් තමයි මේ තියෙන්නේ කලෙක්ෂන් එකක් වගේ එකතු කරගෙන. ඉතින් මට මේ වීඩියෝ එකක්වත් ඔයාලට පැකේජ් එකක් දාන්න උනේ නැති නිසා මේ ඉතින් මම හිතුවා දැන් චුට්ටක් විතර සනීප නිසා චුට්ටක් ඇවිදින්න පුළුවන් නිසා පොඩි වීඩියෝ එකක්වත් කරන්න ඕන කියලා. ගොඩක් කාලෙකින් හන්දා කවුරුත් බලනවා ඇති මොකද එකපාරටම නැතුව ගියේ කියලා. ඒ නිසා තමයි මම අසනීපව හිටිය නිසා තමයි මට මේ කරන්න බැරි වුණේ මේ වීඩියෝ එකක්. ඉතින් ඇත්තට මේකට සමා වෙන්න. ගොඩක් අය මට මෙසේජ් දාලා තිබුණේ අයියෝ දැන් වීඩියෝ කරන්නෙත් එකපාරට නැති වුණේ ඇයි කියලා. ඉතින් මට මේ හේතුව නිසා තමයි කරන්න බැරි වුණේ. ඉතින් දැන් නම් ඉතින් පැල ටිකක් හදාගෙන තියෙන එක තැනට වෙලා ඉඳගෙන කරලා ඉතින් ඉදිරියේදී තව ටිකක් සනීප වුණාම පැකේජ් ටිකක් දාන්න හිතන් ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි දැනට වෙදකම් කරනවා. මම සිංගල් පීත් එහෙම වෙදකම් කරනවා. ඉතින් ඒ නිසා තමයි මට මේවට වැඩිය වෙලාවක් නැති වුණේ. ඉතින් ඒක නිසා ගොඩාක් පැල වැස්සත් වැඩි නිසා මැරිලා ගියා. ඇත්තටම මේ බලන්න වෙලාවක් වුණෙත් නැහැ මට. මොකද මේ අසනීප තත්ත්වෙත් එක්ක බලන්න වෙලාවක් වුණෙත් නැහැ. වැස්සත් වැඩි නිසා පැල තැම්බිලා මැරිලා ඒ වගේ ගොඩාක් සවුත් වුණා. ඉතින් ඒ නිසා ඉදිරියේදී මම ඔයාලට පැකේජ් ටිකක් දානවා. එතකම් මේ දැනට මම මේ පොඩි වීඩියෝ එකක් විතරක් කරේ. ඉතින් ඔහොම තමයි කාලය ගෙවිලා ගියේ. ඇත්තටම ඉතින් මේ ගැන දැනුවත් කළා මම වීඩියෝ එකක් කරන්නම තමයි හිටියේ. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් කවුරුත් හොඳින් නැති කියලා හිතන ගමන් සියලුම දෙනාගේ මල් ව්‍යාපාරය මේ හදන ඒවා හොඳින් කරගෙන යන්න ඇති කියලා හිතනවා. ඉතින් හැම දිනාටම බොහොම ස්තුතියි මගේ මල් අරගෙන මට කමෙන්ට් දාලා වීඩියෝ කළා. වීඩියෝ වලට ලයික් කරලා ඉතින් මගේ ගුණ හොඳ නරක දෙක කියලා ඉතින් මාව දිරිමත් කරපු යාළුවෝ හැම දිනාටම බොහොම ස්තුතියි. ඉදිරියේදීත් මම මේක ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය විදිහට ඉතින් තමයි මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් බොහොම ස්තුතියි හැම දිනාටම මා ගැන හොයලා බැලුවට පහුගිය දවස්වල ඇයි නැත්තේ කියලා. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. පෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම.